හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න සූ එකට ගිය ගමනේ අපි පාර්ට් 2 එක අරන් එනවා කියලා මම ඔයාලට පොරොන්දු වුණා. ඔන්න ඒ විදිහටම අද ඔයගොල්ලන්ට සූ එකේ පාර්ට් 2 එක අරගෙන ආවා. මේකෙත් ලස්සන සත්තු ගොඩාරියක් ඉන්නවා. ඔන්න අපි දැන් යන්න හදන්නේ සර්පයෝ බලන්න. අම්මෝ මේ සර්පයෝ දකිනකොට නම් ගොඩාක් බය හිතෙනවා. ඒ තරම් මාරම විශාලයි. මෙන්න බලන්නකෝ මෙයාව දැකලා තියෙනවද කියලා කලින්. මෙයා නම් ඇනකොන්ඩෙක්ද කොහෙද මං හිතන්නේ. ඒ තරම්ම ලොකු විශාල සර්පයෙක්. මේ බලන්නකෝ යාළුවනේ මේ කවුද ඉන්නේ කියලා. මෙයා නම් පිඹුරෙක්ද කොහෙද? මෙන්න මේ බලන්නකෝ බය නැතුව ඇඟේ පටලන් ඉන්න ලස්සන. අපෝ මට නම් දැක්කම තප්පිරියා හිතෙනවා. ඒ වුණාට ඉතින් ඒගොල්ලෝගේ රස්සාවනේ. එයාලා එහෙම එන කට්ටියට පෙන්නන්න ඇඟේ පටලගෙන ඉන්නවා. කවුද යාළුවනේ මේ ඉන්නේ? මෙන්න මෙයා තමයි සුදු නාගයා. ගොඩක් අය මෙයාව සූ එකේදී දැකලත් ඇති. දැකලා නැති අයට ඔන්න බලාගන්න සුදු නාගයෙක් ඉන්නවා. ඔයාලා හිතන්නේ යාළුවනේ මේ කවුද කියලාද? මම නම් දැක්ක ගමන් හිතුවේ විශාල කටුස්සෙක් කියලා. හැබැයි මේ කටුස්සෙක් නෙමෙයි, මේ ඇවිල්ලා තලගොයෙක්. පුදුමයි නේද? එතකොට මේ කවුද? මෙන්න මෙයා නම් ලේමා විලෙක්. නාගමාපිලා කියලාත් මෙයාට කියනවා. ඇත්තටම හරිම විෂ සහිත සර්ප විශේෂයක්. එතකොට මේ ඉන්නේ කවුද? මෙයා නම් ඉතින් හැමෝම දන්නවනේ. කිඹුලෙක් තමයි මේ ඉන්නේ. ගැට කිඹුලා. බලන්නකෝ යාළුවනේ මේ යෝධ ඉබ්බා. මෙයාට නම් දැන් ගොඩාක් වයසයිද කොහෙද? ඇත්තටම ලොකු විශාල ඉබ්බෙක්. මෙන්න ඉන්නවා ජිරාෆ්. ඇත්තටම මෙහෙම ළඟට දකින්න කොටත් ආසයි. මේ සූ එකේ ජිරාෆ් කෙනෙක් ඉන්නවා හින්දා. මේ කවුද? මේ ඇවිල්ලා රයිනෝසිරස් කෙනෙක්. මම නම් ඇත්තටම මම හිතුවේ මේ රයිනෝසිරස්ලා නැහැ කියලා. ඒ රයිනෝසිරසුත් හිටියා. මේ බලන්නකෝ මෙයාලා වඳුරනවද කියලා. මේ කවුද මේ ඉන්නේ? මෝ ඉන්නවා, ගෝන්නු ඉන්නවා. බලන්නකො නිකන් ඔක්කොම ටික යාළුවෝ වගේ ලස්සනට ඉන්න ලස්සන නේද? අනේ යාළුවනේ මටත් මොනවා හරි වෙනවද?
මෙන්න ඉන්නවා හිප්පොටේමස්. එයාගේ පැටියත් එක්ක බලන්නකො චූටි පැටියාගේ ලස්සන. මෙන්න ඉන්නවා අලියා. හැමෝම ඉතින් මෙයාව නම් දන්නවනේ බලන්නකො මෙයාගේ ඩාන්ස් එකේ ලස්සන. අපිව දැකලා අපිට පේන්නද කොහෙද ලස්සන්ට නටනවා. හරිම ලස්සනයි නේද? එතකොට මේ ඉන්නේ කවුද? මෙයාගේ නම නම් මට මතක නෑ ඇත්තටම. ඒ වුණාට හරිම අහිංසක විදිහට පාඩුවේ ඉන්න සතෙක්. බලන්නකො එයා පාඩුවේ ඉන්න ලස්සන. මෙන්න මේ යාළුවා නම් අපේ සුදු පුතා ළඟටම ඇවිල්ලා මොනවදෝ කියනවා. අනේ මටත් මොනවා හරි දීලා යන්නකෝ. මෙයාලව නම් ඉතින් ඔයාලා දන්නවනේ. මේ ඉන්නේ බැටළුවෝ. ඉතින් යාළුවනේ සූ එකේ වීඩියෝස් මෙතනින් අවසానයි. තවත් ලස්සන ව්ලොග් එකක් අරන් එනකල් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.